අපි ඊයේ කිරිබත්ගොඩ සතිපොළ ටෙන්ඩර් කරුවන්ගේ අක්‍රමිකතා නිසා නැවත වාරයක් සභාව කරගෙන යාම සඳහා සභාව විසින් පාලනය කිරීම සඳහා පවරාගත් අවස්ථාවේදී මේ ආසනයේ සංවිධායක මොහොන්සිලා අමාත්‍යතුමා කරපු අපේ මන්ත්‍රීවරුන් කරපු නිග්‍රහයට අපාසයට අපි ජනතාවට කරුණු හෙළකිරීම සඳහා තමයි අපි මේ අවස්ථාව කරගත්තේ. මමත් මගේ උපසභාපතිතුමාත් අපේ මන්ත්‍රීවරුනුත් සියලු මන්ත්‍රීවරුන් ඊයේ ජනාධිපතිතුමා 2005 දී මේ රටේ ජනාධිපති වෙනකොට සමහර ප්‍රදේශ ජනාධිපතිතුමාගේ භාරයේ තිබුණේ නැහැ. අපේ අනසකට ජනාධිපතිතුමාගේ අනසකට තිබුණේ නැහැ. ඒ නිසා එය කුරුළු ත්‍රස්තවාදීන් විසින් තමයි සමහර ප්‍රදේශ පාලනය කරේ. ඒ වගේම මම සභාපති වෙලා කටයුතු කරද්දී කිරිපත්ගොඩ ප්‍රදේශයේ සමහර ප්‍රදේශ එක එක මාපියාවල් විසින් එක එක පුජ්‍යලයන් විසින් එක එක සංවිධාන විසින් තමයි පාලනය කරන්නට යෙදුනේ. අපි එය අපේ උපසභාපතිතුමාත් ඇතුළු මන්ත්‍රීවරු සියලු දෙනාම ගිහිල්ලා මූලික පියවරක් විදියට විශාල දූෂිත චෝදනා රැසක් තිබෙන විශාල අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් මහ ජනතාවගෙන් සහ පාරිභෝගිකයන් එල්ල වෙනකොට අපි එය නැවත වාරක් කැලණි ප්‍රාස් සභාව පාලනය කළා. මේ ජනතාවට අඩු මිලට අපි මේ කැලණි ජනතාවට අඩු මිලකට බඩු ලබා දෙන්නට අපි වැඩ කටයුතු කළේ. අපි අපේ ටෙන්ඩර් පාර්ටිය අක්‍රමිකතාවය කියලා කියනවා. මේ තිබෙන්නේ ඔහුට ටෙන්ඩර් පත්‍රය බාර දුන්න ලිපිය එවෝට් කරපු ලිපිය එතුමාගේ අස්සෙරිම අත්සන් කරලා තියෙනවා. ඒකම ඊට පස්සේ බදු ගිවිසුමට එන්න කියලා අපි ලියුම් ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම බදු ගිවිසුමකින් තොරව මේ තියෙන්නේ බදු ගිවිසුමකින් තොරව එතුමා මේ අක්‍රමවත් විදිහට තමයි බලහත්කාරයෙන් හයිය අරගෙන තමයි මේ පොළවල් පාලනය කරේ. අපි මේ බදු ගිවිසුමේ කොන්දේසි 13කින් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ එක කොන්දේසියකටවත් අනුව වැඩ කටයුතු කළා නැහැ. ඒකම අපි කියලා තියෙනවා රුපියල් වර්ග අඩි 5ක ප්‍රමාණයකට වර්ග අඩි 5ක නෙමෙයි අඩි 5ක් දිග ප්‍රමාණයකට උපරිම මුල්‍ය කඩන්න පුළුවන් රුපියල් 125යි කියලා. රුපියල් හිතු මතේ රුපියල් 300 200 400 මේ වඩා අධික මිලෙන් තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. මේ නිසා මේ තුල අපි කැලණියේ ජීවත් වෙන ජනතාවක් විදියට අපේ කැලණියේ මහජන නියෝජිතයන් විදියට කැලණියේ ජනතාවගේ ජනතා පරිපත්තියෙන් පත් වුණ മന്ത്രിවරු විදියට අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. අපි අපේ മന്ത്രിවරු විදියට මෙය නැවත වරක් මේ කැලණියේ ජනතාවට සාහන ලබා දෙන්න. ඒ නිසා තමයි අපි මේ කටයුතු කළේ. අපිට කිසිම උවමනාවක් නැහැ. ඊයේ ප්‍රකාශ කළා තිනවා ගුබ්බායන් වල ඉන්න മന്ത്രിවරු කියලා මේ බුදුන්ගේ පාද ස්පර්ශයෙන් ස්පර්ශ වූ මේ කැලණියේ පුදබිමේ ජනතාවට කරපු මා අගෞරවයක් ඒ කැලණියේ ජනතාවගේ නියෝජිතයන් ජනතාවගේ ජනවරමෙන් ආපු නියෝජිතයන් ඒ මිනිස්සුන්ට තමයි මේ අපහාස කරන්නේ. ඒ නිසා අපි ළඟ කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි කියනවා අපිව මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා මගේ පියා කරන ව්‍යාපාර ටික නවත්තන්න කියලා. අපිට එක එක තැන් වලට අපේට දාලා උසාවි ඉදිරිපත් කරන්න කියලා. මගේ ගෙදර නිවස පරීක්ෂා කරන්න ඕන කියලා උසාවි නියෝගයක්වත් නැතුව ඇවිල්ලා ඊයේ මගේ දුවයි පුතයි උදේ පාන්දර අවදි වුණ වෙලාවේ පොලිසිය තමයි හිටියේ. අද උදේත් මගේ දුවයි පුතයි ඉස්කෝලේ යන වෙලාවේ පොලිසියෙන් ඇවිල්ලා සිතාසි බාර දෙනවා වරදක් නැතුව පොලිසියට පැමිණෙන්න කියලා. මේ වගේ බලපෑම් තුල ඉඳමින් අපි මේ රටේ සැබෑ මේ කැලණියේ ප්‍රදේශයේ සැබෑ වරදුව කරුවන් බව මේ වෙනකොට කවුද නියම කප්පම් කරුවන් බවට මේ කැලණියේ ජනතාව දන්නවා. ඒකම මේ අපේ අද මේ වෙනකොට CID වාර්තා කවුද කප්පම් කරුවන් කවුද සල්ලි ගත්තේ කොහෙද චෙක් ගියේ කියන එක දන්නවා. අද කිරිබත්ගොඩ බස් නැවතුම එහා පැත්තේ ලක්ෂ මීට කලින් අපේ හිටපු සභාපතිතුමා ඉඳද්දී
අවු වසර 3කට ඔය කලින් හිටපු ඔය කියන අමල් රොඩ්රිගෝ කියන මහත්මයාට ලබා දීලා එතුමාගේ වසර 3 පාලෙන් පස්සේ පාස් සභාව අත්පත් කරගනිද්දී නැවත වරක් ඒ අහිංසක දුප්පත් මිනිස්සුන්ගොනුත් පොලිසිය රුපියල් ලක්ෂ 5 ගානේ අය කරගත්තා. අපිට ඒ කුලි වශයෙන් රුපියල් 28000ක් වගේ ප්‍රමාණයක් තමයි ඔය ලබා ගත්තේ. ඔය සරත් එදිරිසිංහ කියන අද පත්තරේ ප්‍රකාශ කළා තියෙන එතුමාගේ ලේකම් අපේ මොන්සිලා මාත්‍යමගේ ලේකම්වරයා තමයි මේ මුදල් සියල්ල අත් කරගත්තේ. සරත් එදිරිසිංහ කියලා ඒ වගේම සිංගප්පූරු සරත් කියන ඒ පුද්ගලයා මට ආරංචි පොළ දෙනවට ලක්ෂ 10ක් දුන්නා කියලා එන්ට්‍රියක් දාන්න කියලා මේ වෙනකොට බලපෑම් කරනවා කියලා ඒ කලින් හිටපු පොළ කරුවන්ට අපි හිරගෙදර ගියාට කමක් නැහැ. අපිට සියලු දේවල් ලහිමු වුණාට කමක් නැහැ. අපි මේවර අපිව නවත්තන්න හදන්නේ අපේ පිළිබඳව මේ ප්‍රශ්න නිසා අපේ മന്ത്രിවරුන්ගේ ජීවිත පිළිබඳව තර්ජන තියෙනවා. අපේ මිනිසුන්ගේ අපිට කියාගන්න කවුරුත් නැහැ. අපි මේ අවස්ථාවේ අපේ අතිගරු ජනාධිපතිතුමාට කියන්නේ මේ රට බේරගත්තා වගේම මෙයා කැලණියත් බේරා දෙන්න කියන එක තමයි කියන්නේ. කැලණියේ ප්‍රාස් සභාවේ වැඩ කටයුතු ප්‍රාස් සභාවට කරන්න ඉඩ දෙන්න කියලා කියන්නේ. අපි කරපු සංවර්ධන කටයුතු වල තමයි අද තියෙන කැලණි ප්‍රාස් සභාව විසින් ගරු බසින් රාජපක්ෂ මැතිතුමා ගරු අතිගරු ජනාධිපතිතුමා අපිට මේ ප්‍රාස් සභාවට විශාල ශක්තියක් සහයෝගයක් අපිට ලබා දෙනවා. එතුමාගේ ශක්තිය ධෛර්යය තුළ තමයි අපිට මේ දැවැන්ත ගම්පහ දිස්ත්‍රික්ක නායකත්වයේ එතුමාගේ දැවැන්ත ශක්තිය නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන අද මේ කැලණි සංවර්ධන කටයුතු කරන්න. ඔය වෙනිගම් වෙන ලක්ෂ 50න් මේක කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔය ලක්ෂ 50න් රුපියල් ලක්ෂ 2ක් 3ක් ඔය එක්ක පුද්ගලයෙකුට දීලා මේ සියල්ල කරන්න මේ සංවර්ධනයක් කරන්න බෑ. ඒතර මම බොහොම කනගාටුයි කියන්නේ ඊ අපේ සංවිධායකතුමා මාධ්‍ය සාකච්ඡාවේ මේ ප්‍රකාශ කරා අපි ගුබ්බෑම් වල ඉඳලා ආපු උදවිය කියලා. දැන් තමුන්නාසේ හිතා ගන්න පුළුවන් කවුද ගුබ්බෑම් වල ඉඳලා ආවේ කට්ටිය කියලා. මොකද එතුමාට තමයි කැලණිය ඇවිල්ලා ඉන්න තැනක්වත් නැහැ මේ. එතුමා ප්‍රාදේශ සභාවේ තමයි මහජන දිනේ තියන්නේ. මගේ ඔෆිස් එකට ඇවිල්ලා මගේ පුටුවේ ඉඳගෙන තමයි එතුමා මහජන දිනේ තියන්නේ. ඒකට හිතා ගන්න පුළුවන් ඔබතුමාට කවුද ගුබ්බෑම් කාරය කියලා. ඇත්තරම කැලණිය අපිට කියන්න කනගාටු අපේ පක්ෂය වෙනුවෙන්. කැලණිය ආසනය කොහෙවත් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ කාර්යාලයක්. ඉතින් මේම සංවිධායකතුමෙත් තමයි අපි මේ කැලණියට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා කියන ගුබ්බෑම් කාරය කියලා. ඒක හිතා ගන්න කවුද ගුබ්බෑම් කාරය කියලා. තුමා ඊටස් ප්‍රකාශ කරනවා ප්‍රාදේශ සභාවට ආවට පස්සේ වාහන ගත්තේ කියලා. නැත්තම් මම වාහන පාවිච්චි කරලා දැන් අවුරුදු 20ක් තිස්සේ මම වාහනේ පාවිච්චි කරන්නේ. මා ළඟ දැන් තියෙන වාහනේත් මට අවුරුදු දැන් තියෙන කරට අවුරුදු 6ක් මගේ වාහනේ. එතුමා ඇවිල්ලා අවුරුදු කීයද මේක? අවුරුදු 4ක් විතරද නේ? අවුරුදු 4ක් 5ක් විතර. ඒ හිතා ගන්න මේ කියන්නේ ඇත්තද කියලා. මම නම් මේට අවුරුදු 3මාරක 4ක විතර ඉඳලම හැදෙන ගහ දෙපැත්තෙන් දැවෙනවයි කියලා දැනගෙන මේ මතවාදයට විරුද්ධව තමයි හිටියේ. ඒ වලදී විඳින්න තියෙන දේවල් වුණා. ඒක නිසා මෙහාට ඇවිල්ලා කරපු දූෂණ වංචා ගැන අපි කැමැති ඕනෑම විවාදයක් කරන්න. ඕනෑම රූපවාහිනී නාලිකාවක එතුමා කියන ඕනෑම മന്ത്രിවරයෙක් එක්ක එතුමත් එක්ක අභියෝග කරලා හැබැයි අභියෝගෙදී අපි වැරදි කියලා ඔප්පුනොත් එහෙම පාර්ශ්ව සභාපතිතුමා ඇතුළු අපි උපසභාපතිතුමා മന്ത്രിගොල්ලෝ ඔක්කොම ඉල්ලාස් වෙනවා. එතුමාටත් හිරිකිතක් ලැජ්ජාවක් නැත්නම් අපි කියනවා පුළුවන් නම් ඒ වැරදි වලින් අහුුන්නේ නැතු වුනොත් එතුමාත් ඉල්ලාස් වෙන්න ඕනි කියලා. අපි කියනවා. එතුමා පටන් ගත්ත කැලණියට ඇවිල්ලා පිපිදෙන කැලණිය කියලා. බාර් 37න් රුපියල් 10000 ගන්න එකතු කළා. මේ තියෙන ඒවා 20000යි සමහර කට්ටියගේ පෙලක් කට්ටියගෙන් 10000යි. සමහර කට්ටියගෙන් 50000යි. අවුරුදු 4ක් තුල 37න් එකතු කරපු මුදල තමුන්නාන්සලා තීන්දුව කරන්න. හැබැයි අද හැන්දෑවේ 2:00 වෙන විට පිබිදෙන කැලණියේ තියෙන සියලු මුදල රුපියල් 2,67,000යි. 2,67,000යි. account එක. ඊට පස්සේ දාලා තියෙන එතුමා 12 වෙනි මාසේ 26 වෙනිදා අන්තිම දාලා තියෙන 25000. බාර් 42යි අවුරුදු 4ක් මෙවෙන් එකතු කළා 2,67,000යි තියෙන්නේ. ඊට පස්සේ ටයර් සංස්ථාව පාර අපි හැදුවේ. දේශීය ආදායමකින් සමුදල් එකතු කරලා. ටයර් සංස්ථාව පාරේ ඉන්න ණය අරගෙන. ටයර් සංස්ථාව පාරේ තියෙන කම්පැනි 9ෙන්ම ඒගොල්ලෝ කැමති වුණා අපිට මුදලක් ගෙවන්න මේ දේශීය ආදායමකින් ණය ටික ගෙවා ගන්න. ඊට පස්සේ මෙන්න මේ කම්පැනි වලින් කන්ට්‍රේනර් දෙකයි ආසාවෙන් 50000යි කැලණි ටයර් එකෙන් 50000යි පින්කේ එකෙන් 50000යි හේලිස් එකෙන් 50000යි
ඔයිල් සෙන්ටර් එකෙන් 50000යි, කැල්ටෙක්ස් එකෙන් 50000යි, සියැට් එකෙන් 50000යි, වීවී කරුණාරත්න එකෙන් 50000යි මුළු ප්‍රමාණය රුපියල් 4 ලක්ෂයකට වැඩි. මාසෙකට රුපියල් 1,50,000ක් දීලා වියලා ප්‍රාදේශීය සභාවේ දේශීය ආදායම එකේ ණය ගෙවන්න ඉතුරු තියා සියල්ලක් දැම්මේ පිපිදෙන කැලණියට. ඊට පස්සේ කොහෙද ගියාද කියලා දන්නේ නැහැ. මේ කරපු වැඩවලට අපි අහනවා මේ මුදල් වලට මොකද උනේ කියලා. බාර් වලින් ගත්ත මුදල් වලට මොකද උනේ කියලා අපි අහනවා. බාර් 37යි ඔබතුමා හොඳටම දන්නේ නැතිනේ මේ සම්බන්ධව. ඔබතුමා ඒකෙන්ද බාර් 37කින් ගත්ත මුදල් 42ක් කියලා තිබ්බයි කිව්වා. ඒක නිසා මේ සියලු කුමන්ත්‍රණ මේ කුප්පැයිකම් මේ තක්කඩි මේ ජඩ වැඩ සියල්ලම කැලණියට කරලා වියරලා කැලණි අහිංසක මන්ත්‍රීවරු අහිංසක සභාපතිතුමාගේ හරහා දාන්න යන දීන උත්සාහයක නියත වෙනවා. ඒක නිසා අපි කියනවා අභියෝග කරනවා අපි එතුමා කැමති ඕනෑම එතුමාත් එතුමාගේ තව සහචරයෙකුත් එක්ක අපෙත් දෙදෙනෙක් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. කිසිදු රස්සාවක් රජේ රස්සාවක් කැලණියේ දුන්නේ මොනවද දුන්නේ? ඒක නිසා කැලණියේ කිසිම සංවර්ධනයක් එතුමා කළේ නැහැ. මේක වගකීමෙන් කියන්නේ. එතුමා අර්ථකථනය කරනවා කිරිබද්දට පොළ නිර්මාණය කළේ එතුමාගේ සල්ලි වලින් කියලා. කිරිබද්දට පොළ නිර්මාණය කළේ ප්‍රාදේශ සභාව විසින් මුදල් ණයට අරගෙන හැදුවේ ලක්ෂ 400ක්. එතුමා උපකල්පනය කරනවා කැලණිය බස් නැවතුම් පොළ එතුමා හැදුවේ කියලා. රුපියල් ලක්ෂ 80ක ප්‍රමාණයකින් ප්‍රාදේශ සභාවේ මුදල් වලින් හැදුවේ. මුළු රටේම ආందోලනාත්මක චරිතයක් වශයෙන් හංගඩු ගහිච්ච මිනිස්සෙක්. බය නැතුව මම කියන්නේ එතුමත් එක්ක ළඟින්ම හිටියා. කිසිම වෙලාවක එතුමව තනි කරේ නැහැ. හැම වෙලාවෙම හිටියා. නමුත් තීර්ණාත්මක අවස්ථාවේ ඉතා ගුණමකුවෙක් ලෙස තමන්ගේ බඩගෝස්තරවාදය ගැන විතරක් හිතලා කැලණියේ ජනතාවත් අහිංසක මේ ප්‍රතිසභා මන්ත්‍රීරුත් අනාථ කරලා අද කැලණියට එන්න බැරුව හැංගිලා ඉන්නවා. කැලණියේ කවුරුත් නැහැ. වගකීමෙන් කියනවා කැලණියේ කිසි වෙන මිනිස්සෙක් එතුමා වෙනුවෙන් පාරට බහින්න ලෑස්ති වෙන්නේ නැහැ. ඔය කොහෙන් හරි අවුලංගෙන ටිකක් දක්කගෙන එයි මොකක් හරි ගොම් පාට්ටයක් දායි කැලණියට. කැලණියේ මෙච්චර කල් තිබුණේ අවිනීතිය. නීත්‍යානුකූල මට්ටමින් කිසි දෙයක් කරන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටවත් කැලණියේ ඉන්න ව්‍යාපාරිකයන්ටත් එතුමා කිසිම අවස්ථාවක ඉඩ දුන්නේ නැහැ. බලහත්කාරයෙන් වාචික නියෝග මත අතිගරු ජනාධිපතිතුමා කිව්වා කියලා එතුමාවත් පාවල දීලා හරිද? දැවැන්ත විනාශයක් කරපු මිනිස්සෙක්. මේ වෙනකොට අපි මන්ත්‍රීවරු කීප දෙනෙක්ට මරණ තර්ජන තියෙනවා. දැවැන්ත ප්‍රශ්න රාශියකට අපව පටලවලා තියෙනවා. අපව කුඩු දාලා අල්ලන්න කියනවා. ඒ වගේම එතුමාගේ පිබිදෙන කැලණියට මුදල් ලබා ගන්න කන්ටේනර් මෙතන යහ පැත්තේ අබ්බාරෙක් ගාව තියෙන කන්ටේනර් පාක් කරන පහත් බිම් සංවර සතු ඉඩමේ ඒකේ මුදලුත් එතුමා අරගෙන එතුමා කියලා කියනවා මෙන්න අනවසරයෙන් මේවා කරනවා ගන්න කියලා. බය නැතුව කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හරි ඇවිල්ලා ගන්න. අපි ගාවත් තියෙනවා අන්න බලන්න ලංකා ඊ-නිවුස් එකේ ලක්ෂ 6000ක ෆයිල් එකක් තියෙන එතුමාට. ඒව ගැන අපි දන්න පුංචි දේ හරි අපි කියනවා මෙතනින් 20000ද මෙතනින් 30000ද ගියේ කියලා. හරිද? කැලණියේ එතුමා මේ කැලණියෙන් හම්බ කරගත්ත සල්ලි තමයි මේ තියෙන්නේ. පාක් රෝඩ් එකේ පොළොවට විතරක් ලක්ෂ 200 ගණක් වැයක බිමට බේස්මන්ට් එකට විතරක් ලක්ෂ 200 ගණක් වැය කරමින් රත්තරන්වල ගහන තට්ටු 4ක නිවසක් ඉදි කරන්නේ කවුද? අපි කොහොමත් කැලණියේ ජනතාව ගුබ්බෑන් වල හිටියේ නැහැ. උපතින්ම ගෙවල් වල හිටියේ. එතුමා තමයි විවල්දුව පාරේ සෝමසිරි මහතාගේ නිවසට රිංගලා ඒකෙන් එතුමාට එලව ගන්න බැරුව මෙච්චර කාලයක් හිටියේ. අපේ මනුගේ ගෙවල් වල ඉඳලා නැහැ. අපිට අනුගේ ගෙවල් වල නිින්ද යන්නෙත් නැහැ. අපිට ගෙදර යන්න කොහේ හිටියත්. ඒ වගේ දැවැන්ත ප්‍රශ්න රාශියක් තියෙනවා. කැලණිය ආසනයේ නීතිය මෙච්චර කල් තියුන්නේ නැහැ. ඊයේ සිට සභාපතිතුමා ඇතුළු අපි മന്ത്രി මණ්ඩලෙම එකා වගේ ඉඳලා මින් ඉදිරියට කැලණිය ආසනේ අපි නීතිය රජ කරන තැනට මේකපත් කරනවා. ඒකට මොන බාධක ආවත් අපි සැලෙන්නෙත් නැහැ. එන ඕන බාධයක් බිඳගෙන ඉදිරියට යන්න අපිට මිනිස්සු ඉන්න ශක්තිය තියෙනවා. ඒ ගැන මතක් කරමින් ඔබතුමන්ලා මෙතනට පැමිණීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.